DC පෑන් කරන නම් දන්නවද ෆ්ලෑෂ් කියන වගේම ක්‍රිස්ටල්වලට ලැබෙන බලයන් ගැන තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. එහෙනම් වීඩියෝ එකට යමු. අපි දන්නවා වස්තුවකට ආලෝක වේගයෙන් යන වස්තුවකට කිසිම ශක්තියක් තියෙන්න බෑ කියලා. ඒ ෆ්ලෑෂ් වගේ ක්‍රිස්ටල් ආලෝක වේගය වගේ 10000ක් ගුණක් වේගයෙන් යනවා. මෙහෙම කරන්න ක්‍රිස්ටල් වලට පුළුවන් වෙන්නේ ස්පීඩ් ටෝච් එක නිසා. ස්පීඩ් ටෝච් එක තමයි ක්‍රිස්ටල් වගේ බලමූලාශය. හරියට ලැන්ටර්න්ගේ සෙන්ටිනල් බැටරිය වගේ. පිප්පොච්චට තුල්ලා තියෙනවා. ස්පීඩ් වගේ කියන්නේ එහෙම එකක්. බැරි තරම් පා. ඒ නිසා පිප්පොච්ච කාලා තියෙනවා බ්ලැක් ෆෑස් කියලා ස්පීඩ් කෙනෙක්. බ්ලැක් ෆෑස් කරන්නේ පිට්ට අල්ලගන්න බැරි පිට්ටල්ලා උගේ ඕවර් එකකින් මරණක ඊට පස්සේ ඌ පිට්ටල්ලා පිප්පොච්චේ කොටසක් වෙනවා. බ්ලැක් ෆෑස්කින් බෙල්ලා තියෙන එකම පිට්ට තමයි වොලි බේස්. ඇමරිකන් අප්‍රිකන් කියලා නෙමෙයි. බැරිට පස්සේ බෑස් වුණා කියලා. පිප්පොච්චෙන් ලැබෙන්නේ වේගය විතරක් නෙමෙයි. knowledge and evolution ලැබෙනවා. මේක ගැන වැඩි සදානක් නැහැ. ඒ වගේම වයස යන එකක් අඩු වෙනවා. මේක පිට්ටල්ලා විතරක් නෙමෙයි. පිට්ටලගෙන් ආශ්චර්ය කරනවාටත් ලැබෙනවා. එච්චර දෙයක් කරන්න පුළුවන් පිප්පොච්ච හැදුණු විදිය දැන් බලමු. හට්ටිය දන්නවම බැරිට පාසාමුනේ අකුණක් වදිලා කියලා. මේ මොහොතේ තමයි පිප්පොච්ච හැදුනේ. දැන් කට්ටිය හිතනවා ඇතිනේ බැරිට කලින් ගේ ස්පීඩ් එක කෙනවාන කියලා. ඒක වෙන්නේ මෙහෙමයි. බැරි දුවද්දි පාස් and ටයිම් බැරියර් එක අතර කිනටික් එනර්ජි එකක් යනවා. මේ නිසා පිප්පොච්ච එක ටයිම් and ස්පේස් එකේ පැතිරෙනවා. ඒ කියන්නේ පිප්පොච්ච එක හැම උගයකට හැම තැනම පැතිරෙනවා. පිප්පොච්ච එක හැදුනේ කොහොමද කියලා අදාළ නැහැ. ඊට කලින් ඉන්නවට ස්පීඩ් එක කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම බැලුවොත් බැරිට අපහසු පාදලා පිප්පොච්ච එක තමම හදාගත්ත කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඇත්තටම පස්සේ බැරි ටයිම් ට්‍රැවල් කරන්න යද්දි බැරි හියුමන් ලයිට් එකක් වෙනවා. ඊට පස්සේ අතීතයට ගිහින් Tamanටම වැදෙනවා ඉටර්නල් පැරඩොක්ස් එකක්. ස්පීඩ් එක කෙනෙක්ට යූස් කරන්න පුළුවන් එකම බලමුලාසි ස්පීඩ් පෝච් එක විතරක් නෙමෙයි. නෙගටිව් ස්පීඩ් පෝච් එක නිකන් ස්පීඩ් පෝච් එකෙන් පෝචනවා පරප්‍රෝහිතෙක් වගේ. ස්පීඩ් පෝච් එක පහුටු වෙන එකකින් හදලා තියෙනවා වගේ නෙගටිව් ස්පීඩ් පෝච් එක හදලා තියෙන නෙගටිව් වෙන එකකින්. මේක හදන්නේ රිවර්ස් බෑස් ප්‍රොෆෙසර් සූම් ඒකේ ඊබොට්ටොම් බැරි දුවද්දි ස්පීඩ් පෝච් එක ජෙනරේට් වෙනවා වගේ රිවර්ස් බෑස් දුවද්දි නෙගටිව් ස්පීඩ් පෝච් එක ජෙනරේට් වෙනවා. නෙගටිව් ස්පීඩ් පෝච් එක නිසා ස්පීඩ් පෝච් එකෙන් කරන බැරි ගොඩක් ඒවා ස්පීඩ් වලට පුළුවන් වෙනවා. උදාහරණයක් ගත්තොත් කිසිම අතුරු අන්තරාවකින් තොරව අතීතේ වෙනස් කරන්න පුළුවන් වගේ. මතකනේ බැරි අම්මා බේර ගන්න නිසා හදුන පෑස් පොයින්ට් එක. නෙගටිව් ස්පීඩ් පෝච් එක ස්පීඩ් පෝච් එක නැතුව පෑස් මන්නේ. ඒ නිසා තමයි රිවර්ස් බෑස් බැරිය මරන්නේ නැති. නෙගටිව් ස්පීඩ් පෝච් එක පාවිච්චි කරන ස්පීඩ්ටල්ලා කීප දෙනෙක් ඉන්නවා. රිවර්ස් බෑස් ජූම් ද රිවල් මීනා දාවන් වගේ රිවර්ස් බෑස් කරපු දයන් නිසා බැරි පව නෙගටිව් ස්පීඩ් පෝච් එක පාවිච්චි කරලා තියෙනවා. මේක ඉතින් හැමෝම දන්නවනේ මේ ඇබිලිටි එකෙන් ස්පීඩ්ටල්ලාට ආලෝක වේගය ඉක්මවලා යන්න පුළුවන්. දැනට වැඩිම ස්පීඩ් එකකින් ගිහින් තියෙන වොලිවේ ඒ ආලෝක වේගය වගේ ට්‍රිලියන 13ක වේගයෙන්. ස්පීඩ් එක නිසා ප්‍රතික්‍රියාවන් ඉක්මනට දක්වන්න පුළුවන්. ස්පීඩ් එක කෙනෙක්ට හොඳ කායික හා මානසික සම්බන්ධතාවයක් තියෙනවා. එච්චර වේගෙන් දුවද්දි වැය වෙන සත්‍යය සාමාන්‍ය මිනිහෙකුට නැහැ. හොඳ දරා ගැනීමේ හැකියාවක් තියෙනවා. සූම් ගන්න පාරවල් සුපර්මෑන්ගේ පාරවලට වඩා දරුණු. පොලිවිස් වගේ ස්පීඩ්ටල්ලා මේ වගේ පාරවල් වදිනට වැඩි හානියක් නොවෙන්න මේක සහ ස්පීඩ් පෝස්ට් ඕවර් එක බලපානවා. මේක ස්පීඩ්ටල් කෙනෙක්ගේ ඇඟ වටේ ආරක්ෂක වලල්ලක් වගේ ක්‍රියා කරන දෙයක්. ස්පීඩ්ටල්ලා දුවද්දි ඇති වෙන විද්‍යුත් ශක්තිය තමයි ස්පීඩ් පෝස්ට් ලයිටින් කියන්නේ. මේ ලයිටින් එක අකුණක් වගේ විසි කරන්න ස්පීඩ් කෙනෙක්ට පුළුවන්. පොලිවිස් සහ වොලක්වේස් වගේ මේකෙන් තමන්ට ෂූට් පවා හදලා තියෙනවා. මේ බලයෙන් මෙන්නේ ස්පීඩ් කෙනෙක්ට පුළුවන් ස්පීඩ් පෝච් එක මගින් එන ස්පීඩ් කෙනෙක් ඉන්න තැන හොයාගන්න. මේකෙන් ස්පීඩ් කෙනෙක්ට ඕනම දෙයක් මතක තියාගන්න පුළුවන් වෙනවා. මේ පවර් එක යූස් කරලා බාට්ටන චැම්පියන්ස්කෝප් පුස්තකාලේ තියෙන සේරම පොත්වල තියෙන දේවල් මතක තියාගෙන තියෙනවා. වෘත්තාකාර මාර්ගයක හෝ අතුරවුමක හැරගීමෙන් පිළිතුරක් ඇති කරන්න පුළුවන්. ඒ වගේම අතුරවුමක හැරගීමෙන් ඇති වෙන එය ප්‍රෙෂර් එකෙන් පියාඹන්න පුළුවන්. ඔලිවෙත් මේ වගේ පියාඹලා තියෙනවා. මේකෙන් ස්පීඩ්ටල්ලාට තමන්ගේ ස්පීඩ් එක පාවිච්චි කරලා සමාන්තර මාන වලට යන්න පුළුවන්. තමන්ගේ ස්පීඩ් එක නිසා ස්පීඩ් එකට පුළුවන් ටයිම් ට්‍රැවල් කරන්න. මතකනේ බෑක් පොයින්ට් එක. ස්පීඩ් එකට ටයිම් එකට ඩ්‍රෝබැක් කරන්න වගේ මොකක්ද කරලා තියෙනවා. ඒ ස්කවුට් කෙනෙක්ගේ මරණ නිසා බාට් කොමා තත්ත්වයකටපත් වෙනවා. ඒ නිසා වැඩි මේක පාවිච්චි කරන්නේ නැහැ. තමමග ඩුප්ලිකේට් එකක් හදන්න පුළුවන්. ඒක ඒ ස්පීඩ් එකේ යන පිටි බැඳිලා නැති වෙලා යනවා. බාට් එකපාරම මේක යූස් කරලා තියෙනවා.
ඒ ඩුප්ලිකේට් එක මොන බාට දරුණු ශාරීරික වේදනාවක් ඇති වෙන නිසා ආයේ පවර් එක පාවිච්චි කරලා නැහැ. මේ පවර් එකෙන් බැරියලන්ට පුළුවන් මොකක් හරි දෙයක් වෙනවා කියලා ඇටෝ සෙකන්ඩ් එකක නිගමනය කරන්න. ඒ වගේම බැරිගේ මොලේ ජේල් වොට් ටවර් එකේ තියෙන සුපර් කම්පියුටර් එකට වඩා වේගවත් තප්පරයකදී ගණනය කිරීම මිලියන 1000කට එහා මේ කම්පියුටර් එකට කරන්න පුළුවන්. මේ නිසා ඉප්පෙට්ට කෙනෙක්ට තමන්ගේ ප්‍රතිවාදී කරන්න මොකද්ද කියලා එයා කරන්න කලින්ම දැනගන්න පුළුවන්. තමම වයිබ්‍රේට් කරලා බූතෙක් වගේ එක දෙවා හරහා යන්න පුළුවන්. ඒක පාවිච්චි කරලා වලාකුළු උඩ පාදුවලා තියෙනවා. කට්ටිය දැකලා තියෙන ස්පීටර්ලා එක පාට ලයිටින් තියෙනවා. මේකට මූලික වෙලා තියෙන විද්‍යුත් චුම්බක වර්ණාවලිය. සිරුවලිය පාට 7කට කඩන්න පුළුවන් කියලා. ඒ පාටවල සංඛ්‍යාවල අනුව ඒ ආලෝක කිරණ එක කාලයකදී ගමන් කරන දුර වෙනස් වෙනවා. මේ මූලධර්ම තමයි ස්පීටර්ලාගේ ලයිටින් එකට උදාගෙන තියෙන්නේ. හැබැයි නෙගටිව් ස්පීඩ් පෝච් එක ලයිටින් වලට අනුව ස්පීඩ් එක වෙනස් වෙන්නේ අනිත් පැත්තට. රතු ලයිටින් එක තියෙන ස්පීටර්ලා තමයි ස්ලෝම. ස්පීඩ් ෆෝර්ස් එක තියෙන කනිෂ්ඨයන් එක දුර්වලයි. වලක් ෆෙෆ්ට තියෙන රතු ලයිටින් එකක් වගේම රිවර්ස් ෆ්ලෑෂ්ට තියෙන රතු ලයිටින් එකක්. ඒ මතක තියාගන්න. රිවර්ස් ෆ්ලෑෂ් යූස් කරනකොට ස්පීඩ් ෆෝර්ස් එකයි. ඔරෙන්ජ් ලයිටින් එකක් තියෙන අය රෙඩ් ලයිටින් එකක් තියනට වඩා පාට. මේ 52 බැරිට තියෙන්නේ ඔරෙන්ජ් ලයිටින් එකක්. ගෝල්ඩ් ලයිටින් මේ ලයිටින් එක ආලයක තියෙන ස්පීටර්ලා යම් තාක් දුරකට ස්පීඩ් ෆෝර්ස් එකක් හොඳ සම්බන්ධතාවයක් තියෙනවා. ඊබත් වල ඉන්න බැරිට තියෙන්නේ මේ ලයිටින් එකක්. ඒ වගේම ගෝල්ඩ් ස්පීඩ්ට තියෙන සියලෝ ලයිටින් එකක්. යූ එකට ස්පීඩ් ෆෝර්ස් කන්සෙප්ට් CW එකේ වගේ නැතුව හයිඩ්‍රේට් ගෙනාව අපිට හිතන්න පුළුවන් සබ්ජෙක්ට් ලීඩ් බීම් එකේ බෑක් කමිකල් එකට වඩා පාස් කියලා. පර්පල් ලයිටින් මේ අය බ්ලූ ලයිටින් එකක් තියෙන ස්පීටර්ලාට වඩා පාස්. වයිට් ලයිටින් මේ ස්පීටර්ලා තමයි ස්පීඩ් ෆෝර්ස් එකත් හොඳම කනෙක්ෂන් එක තියෙන්නේ. ඒ වගේම ස්පීඩ් එක වැඩිම මෙයාලා. ඊබත් වල ඉන්න වොලිවෙට්ට වයිට් ලයිටින් එකක් තියෙනවා. වොලි තමයි DC යුනිවර්ස් එකේ පාස් කරන රණ. ඒ වගේම නෙගටිව් ස්පීඩ් ෆෝර්ස් එකට ආවෙන්ක වෙච්ච බ්ලැක් ලයිටින් එකක් තියෙනවා. මේ 52 රිවර්ස් පැච්ට වගේම මීනා දාවන් කියන ස්පීඩ්ටත් තියෙන්නේ බ්ලැක් ලයිටින් එකක්. බැරි ඊබත් වලදී නෙගටිව් ස්පීඩ් ෆෝර්ස් එක පාවිච්චි කරද්දී ලයිටින් කලර් එක වුණේ මේක. ලයිටින් කලර්ස් වලට අමතරව පැච් පොයින්ට් එකට කලින් හිටිය ස්පීඩ් එක නෙක්ුණා. ඉනර්ෂියා බාට් ඇලන්ගේ රයිවල්ට තියෙන ගේම් ලයිටින් එකක්. මෙච්චර දෙයක් ගන්න පුළුවන් දෙයකට තියෙන ස්පීඩ් ෆෝර්ස් එක විතරද නෑ. ස්පීඩ් ෆෝර්ස් එකට අමතරව තව ෆෝර්ස් තුනක් තියෙනවා. ටෙන්චගා ටී කියලා. පොඩ කාලයකට කලින් මේ ෆෝර්ස් හතර එකිනෙකට සටන් කරලා තියෙනවා. කොහොම හරි ස්පීඩ් ෆෝර්ස් එකේ අවටාර් අනිත් ඒවා අවටාර්ලව පරාද කරලා තියෙනවා. මේ නිසා මේ ෆෝර්ස් කරන මාඩියේෂන් එක පුදුවා කරලා තියෙන්නේ. ෆෝර්ස් බැරියර් එක සමග ඒ චුම් හන්ට සොලොමෝ ගේ ටික්කක් නිසා ඔලිචා බැරි මේ බැරියර් එක බිඳිනවා. මේ නිසා ආයේ මේ ෆෝර්ස් තුනෙන් දහස් වෙනවා. ඒ නිසා අපිට ඉස්සරහට අපස් සමහර විට මේ ෆෝර්ස් හතර අතර ඉස්සර විදිහේ බලා ගන්න පුළුවන්. අද මම මේ වීඩියෝ එකෙන් කතා කරේ ස්පීඩ් ෆෝර්ස් එක ගැන මගේ ස්පීඩ්ටර් විදිහේ ලයිටින් වල තේරුම් ස්පීඩ්ටර්ට ස්පීඩ් ෆෝර්ස් එක බලන්න කොහොමද ඒ ඔක්කොම අද මම මේ වීඩියෝ එකෙන් කතා කරා. එතනින් ගිය ස්පීඩ්ටර්ලා ගැන වෙනම වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අදට ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.